සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසලයන්ගෙන් මිදී කුසල් දහම් වඩමින් ජීවිතයේ යථාබෝධය ළඟා කරගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත sannivedanaya කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සුපුරුදු ලෙසින් ඔබ වෙත මේ සන්ධ්‍යා වරුවේ ගෙනෙන සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද දවසේදී මේ ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සවෝමෙක්ව සාදු නාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙමින් කටයුතු කරනු ලබන්නේ ගොතටුවේ පදිංචි ස්වර්ණා ගණේගොඩ ඕමානේ සේවයේ නියුතු ලතා ජයවර්ධන, පියසීලී, සීතා සහ අශෝකා යන සොහොයුරියන් පිරිස විසින්. එසේනම් දැන් ඒ සදැහැති දායකයන්ට අවස්ථාව හිමිවනවා. හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජා පවත්වන අතර වාරයේදී තුන්ලුවක් නිවාසනහලු අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට. සාදු සාදු සාදු. සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සඳහන් නකසිකා සූත්‍රයයි අද සද්ධර්ම දේශනාව සඳහා මාතෘකාව වී තිබෙන්නේ. ඒ අසුරින් සජීවීව ධර්ම ශ්‍රවණයට පෙර අප සැවොම තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් වාසනාවන්ත පින්වතුනි අද ගොතටුවේ පදිංචි මේ පින්වතුන් බොහෝ පිරිසක් එකතු වෙලා තමන්ගේ ජීවිතේට ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වුණා. ඒ අතර ස්වර්ණා ගණේගොඩ මහත්මිය, ඒ වගේම ඕමානී ලතා ජයවර්ධන, පියසීලි, සීතා අශෝකා යන සොහොයුරියන් ඇතුළු පවුලේ හැම දෙනාම මේ උතුම් ධර්ම දානමේ මහා පින්කම තමන්ගේ ජීවිතයට රැස් කරගන්නවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපිට කතා කරන්න තියෙන්නේ සවස 4ට බෞද්ධ නාලිකාව තුළ සජීවී සූත්‍ර දේශනාවක් කතා කරා. සූත්‍ර දේශනා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ යම් යම් පුද්ගලයන්ට නිවන් අවබෝධය අරමුණු කරගෙන දේශනා කරපු දේශනා විශාල ප්‍රමාණයක් තියෙනවා. සූත්‍ර පිටකයේම දේශනා 18000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සූත්‍ර දේශනා පමණ. එතකොට මේ සූත්‍ර පිටකය ධර්මස්කන්ධ වශයෙන් ගත්තාම 21000ක ධර්මස්කන්ධයක් ඇතුළත් වෙනවා. ධර්මස්කන්ධ වශයෙන් 21000යි සූත්‍ර දේශනා හැටියට ගත්තොත් 18000කට ආසන්න සූත්‍ර දේශනා තියෙනවා. ඊළඟට විනය පිටකයට එනකොට තවත් විනය දේශනාවන් ධර්මස්කන්ධ වශයෙන් 21000ක් තියෙනවා. එතකොට සූත්‍ර විනය ගත්තාම ධර්මස්කන්ධ එතන 42000යි. අභිධර්ම පිටකයට එනකොට තවත් ධර්මස්කන්ධ 42000ක්. එතකොට ඔක්කොම 84000ක ධර්මස්කන්ධයක් බවට පත් වෙනවා. මේ 84000ක ධර්මස්කන්ධයෙන් තමයි ඒ සූත්‍ර දේශනා, ඒ බුද්ධ දේශනා යම් යම් පුද්ගලයන් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ කරපු දේශනා අපි සූත්‍ර දේශනා හැටියට මේ මොහොතේ සාකච්ඡා කරා. සංයුක්ත නිකායේ බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය අරමුණු කරගෙන දේශනා කරපු දේශනා එකතු කරලා සංයුක්ත කරලා කැටි කරලා ඒ මාතෘකාව ඔස්සේ පෙළගස්වමින් කරපු ඒ කොටස තමයි සංයුක්ත නිකාය. මේවා වෙන වෙනම නිකායවල වලට බෙදුනේ එදා පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි එදා මූලිකත්වයේ අරගෙන 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යනකොට ධර්ම සංගායනාවක් පැවැත්වුවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට වැඩ සිටිද්දී දේශනා කරපු දීර්ඝම දේශනා ටික දීඝනිකාය හැටියට වෙනම ඒවා නම් කරා. දීර්ඝ දේශනා, මධ්‍යම ප්‍රමාණ දේශනා, ගොඩක් දිගත් නැති, කෙටිත් නැති මධ්‍යම ප්‍රමාණ දේශනා. ඒවට නම තිබ්බ මජ්ක්‍ධිම නිකාය. විශේෂ මාතෘකා යටතේ එකතු කරපු දේශනා. ඒවා තමයි සංයුක්ත නිකායට අයිති වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා තියෙනවා. කොටස් එකක් ගැන. ඒවට අපි කියන ඒකක නිපාතේ. කොටස් දෙකක් ගැන දේශනා කරපු දේශනා දුක නිපාතේ කියන. කරුණු 3 බැගින් වදාළ දේශනා තික නිපාතේ. කාරණා 4 බැගින් චතුත්ථ නිපාතේ. ඔය වගේ කොටස් වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා වෙන වෙනම වෙන් කරලා ඒවට නම තිබ්බා අංගුත්තර නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ගාථා ධම්මපදයට උන්වහන්සේ ගාථා වශයෙන් කරපු දේශනා එකතු කරා ධම්මපද. බුදුමුවින් වදාළ උදාන තියෙනවා. ඒවට කියන ප්‍රීති වාක්‍ය. බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල් වලදී උන්වහන්සේගේ හිතේ නැගෙන ඒ විමුක්ති සුවය ගාථා වලින් ප්‍රීති වාක්‍ය හැටියට ප්‍රකාශ කරනවා. ඒවට කියන උදාන.
රහතන් වහන්සේලාගේ උදාන ඒවට කියන තේර ගාථා. රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන වලට කියන තේරී ගාථා. ඊළඟට බුද්ධ දේශනා අතර තියෙන ওই ප්‍රේතියෝ ගැන අමනුෂ්‍යයෝ ගැන මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා මේ අමනුෂ්‍යයන්ගේ ජීවිත ගැන දේශනා කරපු දේශනා. පේතවත්තු. ඊළඟට දෙවියන් ගැන දිව්‍ය ලෝකවලට මුගලන් හාමුදුරුවෝ වැඩියහම ඒ දෙවියන්ගෙන් අහනවා පින්වත් දෙවියෝ ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කරලාද? ඔබ පෙර කොහෙද හිටියේ? මොනවද කරගත්ත පින්කම්? ඒ දෙවිවරු තම තමන් රැස් කරපු පින් ගැන කියනවා. ඒ ජීවිත කතා ඇතුළත් ඒවා විමානවත්තු කියනවා. ඊළඟට සුත්ත නිපාති කුද්දක පාඨ ජාතක බුදුරජාන් වහන්සේගේ අතීත ජීවිත කතා. ওই වගේ කොටස් ගණනාවක් වෙනම එකතු කරලා ඒවට නම තිබ්බා කුද්දක නිකාය කියලා. ওই වගේ තමයි සූත්‍ර පිටකයේ කොටස් 5ක් යටතේ මේ 18000ක දේශනා වෙන වෙනම පොත්වලට නිකාය හැටියට වෙන් කරලා කොටස් කරලා කටපාඩමින් තමයි දා මහරහතන් වහන්සේලා අරගෙන ආවේ. එතකොට අද අපිට කතා කරන්න තියෙන දේශනාව ඉස්සෙල්ලා චුට්ටක් බලමු පොඩි දේශනාවක්. හැබැයි බොහොම වැදගත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. මේක අයිති වෙන්නේ සංයුක්ත නිකායේ දෙවනි පොතට. අபிසමේ සංයුක්තේ නකසිකා කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සවැත් නුවර ජේතවනාරාම. බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනා ඔබට මුණ ගැහිලා ඇති. බොහෝ දේශනාවල ඒ දේශනාව පටන් ගන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ. අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45යි. ඒ 45න් වස් කාල 19ක්ම වැඩ සිටියේ සවැත් නුවර ජේතවනේ. එතකොට උන්වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ හිටපු ආරාමේ තමයි ජේතවනාරාම. වස් කාල 6ක් වැඩ හිටියා ඒ අසලම තිබ්බ පූර්ව ආරාමේ විසාකාව හදලා පූජා කරපු ආරාමේ. එතකොට අවුරුදු 25ක්ම බුදු වෙලා වැඩ හිටියෙත් අවුරුදු 45යි. එයින් අවුරුදු 25ක්ම වැඩ ඉඳලා තියෙන්නේ සවැත් නුවර. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර බොහෝ දේශනාවන් දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනේ ධම්සභා මණ්ඩපේ. මේ සූත්‍ර පිටකේ දිහා ගත්තහම සූත්‍ර දේශනාවලින් 4න් 3ක්ම වගේ ජේතවනාරාමේදී දේශනා කරපු දේශනා තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා පටන් ගන්නකොට හැබැයි මේ දේශනා වෙන වෙනම වෙන් කරලා සංගායනා කරද්දී මහරහතන් වහන්සේලා ඉදා තීරණයක් කරා අනාථ පිණ්ඩික සිටුතුමාට ගෞරවයක් හැටියට ජේතවනේ තමයි ආරාමේ නම. හැබැයි අනාථ පිණ්ඩික සිටුතුමාගේ නම යොදන්න කියලා. ඒකට හේතුව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකයා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ භූමියම මිලදීලා අරගෙන කුටි සෙනසුන් හදලා සංඝ සතු කරලා පූජා කරන්න. හැම බුද්ධ ශාසනයකම ඒ භූමියම ඒ විදිහටම බුදුවරුන්ට පූජා වෙනවා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා අවිදහිත ස්ථානය. අවිදහිත කියන්නේ බුදුවරු වෙනස් වුණත් වෙනස් නොවන හැම බුදු කෙනෙක්ම සේවනය කරන පරිහරණය කරන ස්ථානවලට ධර්මයේ කියනවා අවිදහිත ස්ථාන. හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ වස් කාල 19 බැගින් වැඩ ඉන්න තැනක් හැටියට ජේතවනාරාමේ හඳුන්වනවා. ඒ නිසා මේ අනාථපිණ්ඩික සිටුතුමා බුද්ධ ශාසනයේ අග්‍රදායකයා. මේ සිටුතුමා 18 කෝටියක් කහවණු බිම අතුරලා තමයි ඉඩම ගත්තේ. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් හැදුවා. ධම්සභා මණ්ඩපයේ භික්ෂුන් වහන්සේලාට වෙන වෙනම කුටි, ඒ මහරහතන් වහන්සේලාට වෙනම කුටි, ඊළඟට දානශාලා, සන්තාගාර, ගිලම් භික්ෂුන් වහන්සේලාට වෙනම කොටස්, ඊළඟට පැම් පොකුණු බුදුරජාණන් වහන්සේට වහල 7කින් යුක්ත සඳුන් ලීයෙන් තමයි සුගන්ධ කුටියක් කරලා පූජා කරේ. එතකොට ඒ නිසා මේ අනාථපිණ්ඩික සිටුතුමාට ගෞරවයක් හැටියට ජේතවනේ දේශනා කරපු දේශනාවල හැමතැනම ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ආයිමත් කියනවා අනාථපිණ්ඩිකස් ආරාමේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමේදී තමයි මේ දේශනාව දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා ක්‍රමවල ප්‍රායෝගික ක්‍රම පෙන්නනවා.
කෙනෙකුට තේරුම් ගන්න අර පොඩි ළමයින්ට යම් යම් ක්‍රියාකාරකම් කරලා පෙන්නනවා වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ජීවිතය ගැන වටහා ගන්න යම් උපමා උපමේය යම් යම් ක්‍රම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවා. එක සිදුවීමක් තියෙනවා දවසක් පුංචි රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න උන්වහන්සේගේ කුටියට එනවා. එනකොට කුටියට ඇතුල් වෙන තැනම තියෙනවා පාදෝවනේ කුටියකට ඇතුල් වෙනකොට කකුල් හොදගෙන කකුල් පිහාගෙන තමයි කුටියට ඇතුල් වෙන්නේ. පැම් වාජනයක් තියෙනවා. එතකොට පුංචි රාහුල හාමුදුරුවෝ මේ පැම් වාජනේ පාදෝවනේ කරගෙන කුටියට ඇතුල් වුණා. දැන් අර වාජනේ තව චුට්ටක් වතුර ඉතුරු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවෝ සමග එතනටම කුටිය ඉදිරියට වැඩම කරලා අර වාජනේ අරගෙන අහනවා රාහුල ඔබ දැක්කද මේ වාජනේ? මේ වාජනේ දැන් පැන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඊටාම ස්වල්පයයි තියෙන්නේ. මේක හලන්න කියෝ. මේක හැලුවට පස්සේ මුණින් නමලා මේකට වතුර වැක්කිරුවොත් පිරෙනවද කියලා. හොනේ ස්වාමී ඔක්කොම අහකට කිව ගලන්න. දැන් ඔක තේරෙන ඕන කෙනෙකුට. වාජනයක් මුණින් නමලා උඩින් වතුර වැක්කිරුවට පස්සේ වතුර ඔක්කොම ගලාගෙන පිටතට යනවා. ඊළඟට දැන් මේ වගේ සරල ක්‍රම බුදුරජාණන් වහන්සේ තේරෙන්න පුංචි රාහුල හාමුදුරන්ගේ වයස පැවිදි වෙනකොට අවුරුදු 7යි. එතකොට තේරෙන විදිහේ මේ වගේ උපමා වලින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල දැන බොරු කියන භික්ෂුවගේ ජීවිතයත් මේ හිස් වාජනේ වගේ කියෝ. අර හිස් වාජනේ වගේ අර වතුර චුට්ටක් ඉතුරු වුණා වගේ ಗುಣධර්ම රැකෙන්නේ නැහැ කියන. ටිකයි කියන. වැඩිපුරම අකුසල් තමයි කියන පිරෙන්නේ. ඊළඟට වාජනේ මුණින් හරවලා වතුර වක් කරලා පෙන්නනවා දැන බොරු කියන භික්ෂුවගේ ජීවිතේට ಗುಣධර්ම එකතු වෙන්නේ රැස් වෙන්නේ ඒ ඔක්කොම බාහිරට ගලාගෙන යනවා කියන. හිස් ජීවිතයක් කියන. ඒ නිසා බොරු කීමෙන් වළකින්න කියන. දැන් ඔක කෙලිම කියන්න තිබ්බන රාහුල බොරු කියන්න එපා වළකින්න කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වගේ සරල උපක්‍රම කෙනෙකුට ධර්මයේ තේරෙන විදිහට බොහොම ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ධර්මයේ විස්තර කරලා දෙනවා. දැන් මේ නකසිකා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නකසිකා කියන්නේ නියසිල නියපොත් බුදුරජාණන් වහන්සේ මේ පොළවේ තියෙන පස් ටිකක් උන්වහන්සේගේ නියසිලට ගත්තා. අරගෙන භික්ෂුන් වහන්සේලාට මෙහෙම පෙන්නලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන මේ පස් ස්වල්පේ නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ තථාගතයන් වහන්සේගේ නියසිලේ තියෙන පස් ටිකත් මහා පොළවේ තියෙන පසුත් අතර වෙනස නුඹලට වැටහෙනවද? ස්වාමීනි නියසිලේ තියෙන ඊටාම ස්වල්පයයි කියෝ. මේ මහ පොළොව මත තියෙන පස් ප්‍රමාණය නියසිලේ තියෙන පස් වලින් 100න් පංගුවක්ද 1000න් පංගුවක්ද ලක්ෂයෙන් පංගුවක්ද එහෙම ඉලක්කමකින් කියන්න බැරි තරම් විශාලයි කියෝ. දැන් ඔක තේරෙන දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන නියසිලට පස් ටිකක් අරගෙන ඒ තුලින් ජීවිතේ ධර්ම කාරණයක් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු දිට්ඨි සම්පන්න පුද්ගලයා. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා එයා ෂේ කරලා අවසන් කරපු සංසාර දුක මේ මහ පොළොවේ තියෙන පස්තරම් විශාල දුකක් ගෙවලා අවසන් කරා කියන. සෝවාන් වෙච්ච කෙනෙකුට තව අනාගතේ ඉතුරු වෙනවා නම් විඳින්න යම් කිසි දුකක් මේ නියසිලට ගත පස් ටික වගේ ටිකයි කිය. ඒකට හේතුව සෝතාපන්න වෙච්ච කෙනා තව උපරිම ආත්ම 7ක් හරි උපදින්න පුළුවන්. හැබැයි හැමෝම ආත්ම 7ම ඉන්නේ නැහැ. සමහර සෝවාන් වෙච්ච අයට කියනවා ඒක බීජී. එක ජීවිතයකදීම ඉතිරි මාර්ගඵල අවබෝධ සෝවාන් වෙච්ච කෙනා ඒ ජීවිතේම වීරිය වඩලා සකදාගාමී වෙනවා අනාගාමී වෙනවා. සුද්ධාවාස බඹලුව ගිහිල්ලා හිපිරිනවම් පාන. එක ජීවිතේම ගමන අවසන් කරගන්නවා. සමහර අය ඉන්න කෝලංකෝල ආත්ම 2ක් 3ක් 4ක් ඒ වගේ ආත්ම කීපයක් අතර ධර්මය අවබෝධ කරනවා. සමහර අය ඉන්න ප්‍රමාදයි. සෝවාන් වුණාට එතනින් එහා ලොකු උත්සාහයක් වීරියක් ඇතුව වීරියෙන් ඉක්මනින් අවසන් කරන්න උවමනාවක් නැහැ. සෝවාන් වුණාට පස්සේ ඉතින් කොහොමත් අපායෙන් මිදිලානේ. එතකොට ඒ තුල ප්‍රමාද වෙවි හිටියොත් එයා උපරිම උපදින්නේ ආත්ම 7යි කිය. අත් 7න් එහා නම් උපදින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන නතේ බවං අට්ඨමං ආදියන්ති. කවදාවත් සෝවාන් වෙච්ච කෙනෙක් 8 වෙනි ආත්මයක උපතක් ලබනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා. එයා උත්සාහ නොකර හිටියත් උපරිම උපදින්නේ ආත්ම 7ක් විතරයි.
මොකද එයා මාර්ගයට පැමිණිච්ච කෙනා. සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආපන්න කියන්නේ පැමිණෙනවා. ඒ මාර්ගයට පැමිණිච්ච කෙනාට මාර්ගය වැඩෙනවා. ඒ නිසා මාර්ගය වැඩිගෙන ගිහිල්ලා ලොකු වීරියෙන් උත්සාහයෙන් ඉක්මනින් වඩාගෙන ආත්මෙන් දෙකෙන් ගැලවෙන්නත් පුළුවන්. හැබැයි උත්සාහ නොකර හිටියත් මාර්ගය වැඩෙන නිසා උපරිම ආත්ම 7යි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ තව එතකොට ආත්ම 7ක් හරි තියෙනවනේ. ඒ සෝවාන් වෙච්ච කෙනාට අනාගතේ තවත් විඳින්න යම් දුකක් තියෙනවනම් මොනවද යාට ඉතුරු වෙන්නේ? තව ආත්ම 7ක් හරි උපදිනවනම් එතනත් ඉපදීම කියන්නේ දුකක්, ජාතිපි දුක්ඛ. එතනත් ජරාවටපත් වෙනවා. වයසට යනවා, ලෙඩ හැදෙනවා. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. ඉපදුනා නම් අපි කාටත් දුක් විඳින්න සිද්ධ වෙනවා. වයසට යාම, ලෙඩවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම. දැන් සෝවාන් වෙච්ච විසාකාව, සෝවාන් වෙච්ච කෙනෙක්නේ. දවසක් කොණ්ඩේ තෙමාගෙන අඬාගෙන ජේතවනාරාමයට ආවා. මලගෙදරක ගිහිල්ලා එන ගමන් ජේතවනයේට ආවා. මිනිබිරියක් මැරිලා. ඒ කාලේ තිබ්බ ක්‍රමයක් තමයි මලගයක් වුණාට පස්සේ තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණාට පස්සේ කොණ්ඩේ තෙමා ගන්න. අඬාගෙන කොණ්ඩේ තෙමාගෙන තමයි ඒ කටයුතු කරන්නේ. දැන් ඉදා කොණ්ඩේ තෙමාගෙන බුදුරජාන් වහන්සේ ළඟට දැන් ඒ කටයුතු කරලා ඉතින් දවස් ගණන් තියාගන්න නැහැ නේ ඉස්සර. එහෙම හවස් වෙනකොට ගිහිල්ලා අමු සොහනකට ගිහිල්ලා දාලා එනවා. එන ගමන් ජේතවනාරාමයට ආවා. බුදුරජාණන් වහන්සේ මොකද විසාකාව මේ අඬලා වගේ බොහොම දුකින් කොණ්ඩෙත් තෙමාගෙන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිබිරියක් නැති උනායි කියලා දැන් මිනිබිරියගේ ಗುಣ කියලා. මේ ස්වාමීනි ගෙදර ඉන්නකොට ගේම පිරීලා වගේ කියලා දැන් මිනිබිරියගේ වර්ණාව ಗುಣ කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව ඔබ මිනිබිරියට බොහොම ආදරේ නේද? අනේ ස්වාමීනි මං හරිය ආදරේ කියනවා මේ දරුවන්ට මොනුබුරන්ට මිනිබිරියන්. විසාකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. එතකොට පොඩි අයට බොහොම ආදරේ. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අහනවා විසාකාව ඔබ කැමතිද මේ මුළු සවැත් නුවරම ඉන්න දරුවෝ පොඩි දරුවෝ ඔබේ මුණුබුරෝ මිනිබිරියෝ වෙලා ඉන්නවා දකින්න කැමතිද? අනේ ස්වාමීනි කොච්චර දෙයක්ද මං මේ පොඩි දරුවෝ පිරිවරාගෙන මේ මගේ දරුවෝ මුණුබුරෝ මිනිබිරියෝ කියලා බොහොම ආසාවෙන් මේ දරුවෝ එක්ක මං කාලය ගත කරනවා කියලා. දැන් හිත නොමග ගියා. සෝවාන් වෙලා තමයි. හැබැයි සෝවාන් වුණාට තාම ආශ්‍රව තියෙනවා. කෙලෙස් තියෙනවා. බුදුරජාන් වහන්සේ අහනවා විසාකාව මේ සවැත් නුවර දවසකට කොච්චරක් විතර පොඩි උන් මැරෙනවද කියලා ඒව ළමයි. සවැත් නුවර කියන්නේ පොඩි නගරයක් නෙමෙයි මහ විශාල ප්‍රදේශයක්. ස්වාමීනි ජනගහණය වැඩි නිසා දවසකට ළමයි 50 100 මැරෙන දවසුත් තියෙනවා කි. කොහොමත් 5 10 50 100 දවසකට ඉතින් මැරෙනවා ඇති කිය කෝටි ගාණක් ජනතාව හිටපු ප්‍රදේශයක් සවැත් නුවර. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා විසාකාව මුළු සවැත් නුවරම ඉන්න පොඩි දරුවෝ මේ මුණුබුරෝ මිනිබිරියෝ වුණොත් ඔබට හැමදාම කොණ්ඩේ තෙමාගෙන අඬා තමයි කිව්වා ඉන්න වෙන්නේ. අන්න එහෙම කියනකොටම සිහිය ඉපදුනා. අනේ ස්වාමීනි මට එක දරුවෙක්වත් එක මොනබුරෙක් මිනිබිරියෙක්වත් එපා. ඉපදීම දුකක්මයි කි. අන්න සිහිය වැටහුණා. සෝවාන් වෙච්ච කෙනත් දරු සෙනෙහස ඇති නෑ විවාහ වෙනවා, අමුදරුවෝ හදනවා. හැබැයි ඒ සෝතාපන්න වෙච්ච පුද්ගලයා කවමදාවත් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නෑ. ඒකයි වෙනස. හිතට රාග සිතුවිල්ලක් ඇති වුණත් අපායගාමී අකුසලයකට ඇති වෙන්නේ නෑ. විවාහ වෙනවා, දරුවෝ හදනවා. දැන් ඔබ දන්නවා බිම්බිසාර රජුරු සෝවාන් වෙලානේ හිටියේ රජකම් කරා. ධාර්මිෂ්ඨව රජකම් කරා. පොඩි දෙයක්ද දේශපාලනය කරනවා කියලා. එතකොට රටේ ධාර්මිෂ්ඨව රජකම් කරා එදා. විසාකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් පුංචි කාලේ සෝවාන් වෙච්ච කෙනෙක්. සීවලී හාමුදුරන්ගේ අම්මා තාත්තා ගැන දේශනාවේ තියෙන්නේ ඒ දෙන්න සෝවාන් වෙච්ච දෙන්නෙක් කියලා. විවාහ වෙලා ලැබිච්ච දරුවා තමයි සීවලී කුමාරයා. එතකොට අපිට පේනවා ගිහි ශ්‍රාවකයෝ සෝවාන් වෙච්ච අයත් කාමයන් පරිහරණය කරන. මොකද සෝතාපන්න කෙනෙකුට ප්‍රහාණය වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන විතරයි. කාමරාග පටික ඒ විදිහටම තියෙනවා. ඒවා ප්‍රහාණය වෙලා නැහැ. ඒ නිසා ඒ රාග සිතුවිලි ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. හැබැයි ඒ කාමරාග පටික සිතුවිලි ඇති වුණාට කොයිම මොහොතකවත් අපායගාමී අකුසලයකට හිතක් වැටෙන්නේ නැහැ. එයා සතර අපායේ මිදිච්ච කෙනෙක්. එයාට සැනින් සිහිය උපදව ගන්න පුළුවන්. ඒ නිසා සෝතාපන්න වෙච්ච පුද්ගලයෙකුට
ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් දකින්නකම් තව සසරේ ආත්ම කීපයක් හරි උපදිනවා නම් එයාටත් ඉපදීම තුල යම්කිසි දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ විඳින දුක නියසිලට ගත්ත පස් ටිකක් වගේ කියන. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් දීර්ඝ සංසාර ගමනේ ගෙවල අවසන් කරපු දුක් ටික අර මහ පොළොවේ තියෙන පස් ටික වගේ. ඒක ප්‍රමාණයෙන් කියන්න බෑ. 100න් පංගුවක්, 10න් පංගුවක්, ලක්ෂයෙන් පංගුවක් එහෙම කියන්න බැරි තරම් දුකක් දීර්ඝ සසරේ ගෙවල අවසන් කරා කියන. ඒක හොඳට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනමතග්ග සංයුක්තිය කියලා සංයුක්ත නිකායේ දේශන ගොඩාක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි මේ සංසාර ගමනම අනවරාග්‍රයි. කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. පුබ්බා කෝටි නපඤ්ඤායති. පටන් ගත්ත කෙලවරක් හොයන්න බෑ කිය. එච්චරකට දිගයි කිය. එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේ දේශනා කරන එක දේශනාවක් වෙන මාතුත්ඤ්ඤ මව් කීටි ගැන වදාළ දේශනාව. මේ දේශනාවේ දේශනා කරනවා දැන් අපි ගත්තාම අපි මේ ජීවත් වෙන පෘථුවිය වැඩිපුරම තියෙන්නේ ගොඩබිමට වඩා සතර මහා සාගරේ ජලයෙන් වැහිලා තියෙන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සතර මහා සාගරේ ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ අම්මාවරුන්ගේ මව් කිරි බීලා තියෙනවා කියනවා අපි. එතකොට හිතන්න අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වැසින් ඒ බුදු නුවණින් දීර්ඝ සසර ගමන දිහා දැකලා අපිට දේශනා කරන. අපිට ඒ නුවණ නැහැ. අපිට ඒ සංසාර ගමන ගැන අතීතය ගැන අපිට නොපෙනෙන දේවල් බුදුරජාණන් වහන්සේ බුදු වැසින් තමයි පෙන්වන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි එළුව වෙලා බල්ලෝ වෙලා සත්තු වෙලා සමහරලාවට හරක් වෙලා කුකුල්ලු වෙලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරේ ජලයටත් වඩා වැඩි කිය. එතකොට අපි මේ දීර්ඝ සසරේ කොච්චරනම් දුක් විඳ ගුටි කකා මැරුම් කකා වද විඳ ආපු සංසාර ගමනක්. එක අවස්ථාවක මේ සෝවාන් වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න වැරදිකාරයෙක් රජ්ජුරුවන්ගේ රාජබටයන්ට අහු වෙනවා. හැංගි හිටපු බොහොම දරුණු අපරාධකාරයෙක් අහු වෙනවා. රාජබටයෝ අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා රජතුමනි මෙන්න අර අපරාධකාරයා. මෙන්න මේ වගේ වැරදි තියෙනවා. සුදුසු දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුව ඉදිරියට ඉදිරිපත් කරනවා. රජ්ජුරුව කරපු වැරදි ටික අපරාධ ටික අහගෙන ඉඳලා කියනවා ඇදගෙන ගිහිල්ලා උදේට දැන් උදේ තමයි ඉදිරිපත් කරේ. හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් හෙල්ල පාරව මේක උපමාවක්. හෙල්ල පාරවල් 100ක් ඇනලා දාලා එනවා. සාමාන්‍ය මිනිසෙකුන් නම් හෙල්ල පාරවල් එකක් දෙකක් ඇනලා නම් මැරෙනවා. දැන් මේ උපමාවක්. බුදුරජාන් වහන්සේ වදාලා මැරෙන්නේ නැහැ මෙයා. හෙල්ල පාරවල් වලින් විශාල වේදනාවක් විඳිනවා. කෑ ගහනවා, විලාප විඳිනවා, දඟලනවා, පණ අදිනවා, මැරෙන්නේ නැහැ. දවල් වෙනකුණුත් වේදනාව විඳ ඉන්නවා. දවල් රජුරවන්ට මතක් කියලා අහනවා කෝවර අපරාධකාරයෙන් මැරුණද? රාජබටියෝ බලාගෙන ඇවිල්ලා කියන රජතුමනි තාම පණ තියෙනවයි කියනවා. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් දවල්ටත් අල්ලගෙන තවත් හෙල්ල පාරවල් 100ක් අනිනවා. දැන් ආයි කෑ ගහනවා, විලාප දෙනවා. දැන් කලින් වගේ දෙගුණයක්. හවසට රජුරවන්ට මතක් වෙනවා මැරුණද දන්නේ මේ පව්කාරය. රාජබටයන්ට කියපුවාම ගිහින් බලාගෙන රජතුමනි තාම පණ තියෙනවයි කියනවා. එහෙනම් හවසටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. දැන් ඒකට දවසට කීයද? 300ක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දවසට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් එක දිගට ඇනලා කවුරු හරි කියනවා නම් හේතු සහිතව ඒ වගේ දුකක් විඳලා අවසන් වුණාට පස්සේ දුක අවබෝධ කරලා සෝවාන් වෙන්න පුළුවන් කියලා මහණෙනි නුඹලා ඒකට කැමති වෙන්න කියලා. අන්න බුදුරජාන් වහන්සේ කියනවා කවුරු හරි කියනවා නම් හේතු සහිතව. එහෙම වෙන එකක් නෙමෙයි. හැබැයි හේතු සහිතව කාට හරි කියන්න පුළුවන් නම් අවුරුදු 100ක් එක දිගට දවසට හෙල්ල පාරවල් 300 ගානේ ඇනලා දුක විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා. මහණෙනි ඒකට කැමති වෙන්න කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් දේශනා කරන්නේ? එහෙම දේශනා කරන්න හේතුව තමයි කියනවා
මේ දීර්ඝ සංසාර ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා කෙලවරක් නොපෙනෙන සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා අපි මැරිච්ච වාර ඊට වඩා වැඩි කියන. එතකොට මේ ආපු සංසාර ගමනේ සත්තු වෙලා උල් වලින් කාලා මිනිස්සු වෙලා හෙල්ල පාරවල් කාලා යුද්ධවලට මැදි වෙලා හෙල්ල පාරවල් කාලා රජවරුන්ගෙන් දඬුවම් විඳින්න හෙල්ල පාරවල් කාලා ඉපදී මෙරි මෙරි ආපු සංසාරේ හෙල්ල පාරවල් කාලා මරුන් කාපු වාර විඳපු දුක් ඔය සියල්ලට වඩා වැඩි. අතන අවුරුදු 100න් ඉවර වෙනවා නම් ඒකට කැමති වෙන්න කියලා. එතකොට අපිට පේනවා මේ දීර්ඝ සංසාර ගමනේ අපි ධර්මය අවබෝධ නොකිරීම නිසා කොච්චරනම් දුක් විඳ විඳාපු සංසාර ගමන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ සෝතාපන්න ඵලයටපත් උනා කියන්නේ යා මේ මහ පොළොවේ පස්තරම් දුකක් ගෙවලා අවසන් කරා කියන. එයා අවසන් කරගත්ත දුක මහ පොළොවේ පස්තරම් විශාලයි. එයාට තව අනාගතේ විඳින්න තියෙනවා නම් නියසිලට ගත්ත පස් වගේ ඊටාම ස්වල්පයයි කියන එයාට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා සක්විති රජ වෙනවටත් වඩා මේ ලෝකයේ කාම ලෝකයේ තුල තියෙන පංචකාම සැප සම්පත් අතර ඉහළම සැපේ තමයි චක්‍රවර්ති රාජ සම්පත්. මුළු ලෝකෙම පාලනය කරන ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරිදී ඇති සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා අවි ආයුධ දඬු මුගුරු නැතුව මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජෙක් වෙන එක. හැබැයි සක්විති රජකම් කරනවටත් වඩා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවට වඩා යුද්ධ 1000ක් දිනලා මමයි යුද්ධ 1000ක් දිනපු රජෙක් කියලා ඒ මට්ටමින් සතුටු වෙනවටත් වඩා මේ කෙලෙස් යුද්ධේ දිනාගෙන කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් නම් ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨයි කිය. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස අපි ලොකු උත්සාහයක් වීරියක් වඩන්න මහන්සියක් ගන්න. කෙනෙකුට සෝවාන් වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කරුණු 4ක් එකතු වෙන්න ඕන. ඒ කාරණා 4න් 2ක් බාහිරින් අපිට ලැබෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒවා බාහිරින් ලැබෙන්න ඕනේ. සෝවාන් වෙන්න නම් ওই කරුණු 2 ලැබෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේවනයේ තමයි කල්යාණ මිත්‍රයා තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ ධර්මය අපිට කියලා දෙන ඒක විකෘති කරන්නේ නැතුව පැහැදිලි නිවන් මඟ පෙන්නන යම් ආර්යයන් වහන්සේලා යම් ශ්‍රාවකයෝ යම් භික්ෂුන් වහන්සේලා හෝ ගිහියෙක් හරි කවුරු හරි ඔබ නිවන් මඟට යොමු කරන පවුලේ හරි කමක් නැහැ. අනේ භාවනා කරන්න මේ බණ පොත කියවන්න සීල් ගන්න එක කොච්චර හොඳද. අපි යම් බණ අහන්න භාවනා කරමු ධර්මයේ කරා යන් කියලා ධර්ම මාර්ගයට ඔබව යොමු කරන යම් පිරිසක් ඉන්නවා නම් අන්න කල්යාණ මිත්‍රයෝ. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තියෙන්නට ඕනේ. ඒ අයගෙන් අපිට අහන්න ලැබෙන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණේ. පිරිසිදු ධර්මයේ පිරිසිදු නිවන් මඟ අපිට අහන්න ලැබෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණේ. ඒ දෙකම බාහිරින් ලැබෙන දෙයක්. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි දෙක බාහිරින් ලැබෙන්නේ. හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න නම් තමා තුළ තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ අහන ධර්මයට අනුකූලව නුවණින් විමසීම. දැන් අපි ධර්මයෙන් ඇහුවනම් බුදුරජාන් වහන්සේගේ දේශනාවක් අහනවා මහණෙනි ඇස අනිත්‍යයි. මේ කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි. මේ ආයතන 6 හැදිලා තියෙන්නේ නාම රූප නිසා. මේ හේතුව නිසා හට ගන්නවා. මේ හේතු නැති වෙනකොට නැති වෙනවා. අන්න දේශනාවක් අහනවා සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍රයන්ගෙන් ලබනවා. දැන් බාහිරින් අපි අහපු ධර්මය අපි තුලින් අවබෝධ කරන්න නම් ඒ ධර්මයේ තමා තුලින් බලන්න ඕනේ. ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා තමා තුලින් විමසලා බලනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙන්න. ඇත්තටම මගේ කනත් අනිත්‍යද කියලා තමා තුලින් විමස බලනවා. මේ මගේ නාසයත් අනිත්‍යද? නාම රූප නිසාලු මේව හැදුනේ. මොනවද නාම රූප? අන්න ධර්මයේ තුලින් බලනවා. මේ ආයතන 6 තුල පටිච්ච සම්පාදේ හැදෙන හැටි. ඒ තුල පංච උපාදානස්කන්ධයන් හට ගන්න හැටි විමස බලනවා. අන්න එහෙම බලනකොට
යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට ඒ ධර්මයේ ටික තමා තුලින් වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ධර්මය අවබෝධ වෙන්න නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න ඕන. ඒකට අපි කියනවා ධර්මානුකූලව ජීවත් වෙන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරන්න ඕන. ඔන්න ඔය කරුණු දෙක ඔබ තුල තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒක තමන්ගේ දෙයක්. ඔය කරුණු දෙක තමන්ට ඇති කරගන්න පුළුවන් නම් බාහිරින් අපිට සද්ධර්ම ශ්‍රවණයයි, කල්යාණ මිත්‍ර සේවනයයි ලැබෙනකොට අන්න යාට මේ ධර්මාවබෝධය කරා ජීවිතේ දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා සෝවාන් වීමේ වටිනාකමයි මේ නඛසිකා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ. ඒ නිසා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනා වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංසාරේ බය අනතුරු අපි මේ ඉපදී යන සංසාර ගමනේ ස්වභාවය කෙනෙකුට වැටහෙනවා නම් ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා. ඒ නිසා ඒ තරම් වටිනා දෙයක් හැටියට අප්‍රමාදීව කළ යුතු දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මාවබෝධය ගැන අපිට පෙන්වන්නේ. ඒ නිසා බලන්න උන්වහන්සේ බුදු වෙච්ච තැන ඉඳලා එක අවස්ථාවක දේශනා කරන මහණෙනි යම් රාත්‍රියක සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්බුද්ධත්වයට පත් වුණාද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ඒ අතර කාලයේ තුල කියන්නේ බුදු වෙලා වැඩ සිටිය කාලයේ තුල ඇසිපිය හෙළන මොහොතක්වත් යලි ඉපදී යන සංසාර ගමන නම් බුදවරු වර්ණනා කරන්නේ නැහැ කියන. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අප්‍රමාදී භාවයේ අප්‍රමාදීව සිල් රකින්න, අප්‍රමාදීව සමාධිය වඩන්න, අප්‍රමාදීව ප්‍රඥාව වඩන්න, නිවන් අවබෝධයේ පිණිස වීරිය වඩන්න, සබ්බ පාපස්සකරන, අප්‍රමාදීව සියලු පාපී අකුසල් වලින් වළකින්න, අප්‍රමාදීව කුසලස් උපසම්පදා කුසල් වඩන්න, හිත දමනය කරන්න. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් අපිට දේශනා කරේ හන්ද දාන බික්කවේ ආමන්ත්‍යාමි. මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්. අප්‍රමාදීව වීරිය වඩාගන්න. අන්නේ නිසා මේ යුගයේ තුල අපිට කල්යාණ මිත්‍ර සේවනයේ දැන් හොඳට ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ ඔබට නිතර ලැබෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ යෙදීමත් ධර්මයට අනුකූලව ජීවත් වීම ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඔබ තුල ඇති කරගෙන ධර්මයේ දියුණු කරගන්න විශාල උත්සාහයක් වීරියක් වඩන්න. තේ පිනිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, වාසනාවම ලැබේවා කියලා ඉතින් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒත් සමග විශේෂයෙන් බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ අපි ස්වාමින් වහන්සේලාට පුංචි දැනුවත් කිරීමක් කරනවා. ඒ තමයි ඔබ දන්නවා බොහෝ පිරිසක් මම හොරණ ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් විශාල මධ්‍යස්ථානයක් දැනට ඉදි කරලා තවත් ගිලන් කුටි 20 ගාණක් අපි ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. දැනටත් අපේ ආරාමයේ තුල ගිලන් ස්වාමින් වහන්සේලා 29ක් පමණ වැඩ ඉන්නවා. ඉතින් අපි කිසිම නිකාය ભેදයක් නැතුව ලංකාවේ ආරණ්‍යක වේවා, පන්සලක වේවා, වයසට ගිහිල්ලා සමහරවිට උත්පල වෙලා එක්තැන් වෙලා සලකන්න කෙනෙක් නැති ස්වාමින් වහන්සේලා අපි එක්කන් ඇවිල්ලා අපවත් වෙනකන් අපි රැක බලා ගන්නවා. දැන් මගේ ළඟ අවුරුදු 90 ගණන් වලම ස්වාමින් වහන්සේලා 5-6 නමක් වැඩ ඉන්නේ. එක්තැන් වෙලා උත්පල වෙලා එක්තැන් වෙච්චම ස්වාමින් වහන්සේලාත් කීප නමක් වැඩ ඉන්නේ. නොයේක් රෝග තත්ත්ව තියෙන අය. අපි සේවකයෝ 20ක් විතර යොදවලා හොඳ පළපුරුදු අය උන්වහන්සේලාගේ යාවතේව කටයුතු මල මුත්‍ර අස්කරණේවා, නාවනේවා, බේත් දෙනේවා, ඒ රැක බලා ගන්නේවා අපවත් වෙනකම්ම සිදු කරන. දැන්ටත් අපි ළඟ කීප නමක් අපවත් වුණා. අපේ ගානෙම තමයි බොහෝ වෙලාවට ආදාහන කටයුතුත් අපිම කරනවා කවුරුත් බාරගත්තේ නැත්නම්. ඒ නිසා අපි දැනුවත් කරනවා ලංකාවේ ඕනෑම තැනක ස්වාමින් වහන්සේ නමක් අසරණ වෙලා ඉන්නවා නම් ඔබට පුළුවන් අපිට දැනුම් දෙන්න. අපි හොයලා බලලා උන්වහන්සේලාව එක්කන් ඇවිල්ලා යප උපස්ථාන කටයුතු සිදු කරනවා. හැබැයි අපි ස්වාමින් වහන්සේලා බඳව ගන්නකොට විශේෂයෙන් බලන්නේ උන්වහන්සේලාගේ පැවිදි ඊළඟට ඒ සාමණේර සහතික උපසම්පදා සහතික ඇත්ත පැවිද්දෙක්ද කියන එක අපි හොඳට හොයනවා. ඊළඟට පැවිදි වෙලා අඩුම ගානේ අවුරුදු 5කට එහා
පැවිදි ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් අපි විශේෂයෙන් උන්වහන්සේලාට ඒ අපෝපස්ථාන කටයුතු වෙනුවෙන් විශේෂත්වයක් කරනවා. ඒකට හේතුව සමහරු වයසට ගිහිල්ලා මේ ලෙඩේ ඔන්න මෙන්න තියලා කවුරුත් නැති වෙනකොට සිවුරක් දාගන්න පෙළඹෙන්න පුළුවන් කාට හරි කියලා අපෝපස්ථාන ටික ගන්න අදහස. මේ නිවන් දකින්න නෙමෙයි. අන්තිම කාලේ කවුරුත් සලකන්න කෙනෙක් නැත්නම් සිවුරක් දාගෙන කාට හරි කියලා අපෝපස්ථාන ලබන්න. ඒ නිසා අපේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා අපි බඳව ගන්නකොට අඩුම ගානේ අවුරුදු 5කට එහා හොඳ පැවිදි ජීවිතයක් ගත කරපු ස්වාමීන් වහන්සේ නමක්ද කියලා හොයනවා. සාමණේර සහතික එක්ක උපසම්පදා වුණා නම් ඒ සහතික හිටපු විහාරස්ථානවල නායක හාමුදුරුන්ගෙන් ඒ ලියුමක් එක්ක ශාසන ආරක්ෂක බල මණ්ඩලයක ස්වාමීන් වහන්සේ නමකගේ ඒ ලියුමක් සමග උන්වහන්සේ අපිට දායකයෝ හරි කවුරු හරි දන්න කෙනෙක් හරි ඉදිරිපත් කරාට පස්සේ අපි උන්වහන්සේ ගැන හොයලා බලලා ඇතුළත් කරගන්නවා. කොච්චර වියදම් ගියද දැන් අපි ළඟ ඉන්න සමහර ස්වාමීන් වහන්සේලාට බෙහෙත් වලට මාසෙකට 50000 60000 යන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි සමහර ස්වාමීන් වහන්සේලා අරගෙන එනවා සති ගණන් එක්තැන් වෙලා එකතැන මල මුත්‍ර කරගෙන සිවුර හොද ගන්න කෙනෙක් නැතුව දුක් විඳපු අය. අපිට ආරංචි වුණාම අපි හොයලා බලලා අපිම ඇම්බියුලන්ස් එකක් හරි වාහනයක් හරි යවලා අපි එක්කන් එනවා. ඒ වගේ අපි ඒ සියලු අපෝපස්ථාන කටයුතු අපි නොමිලේ කරන්නේ බොහොම සද්ධාවෙන්. ඒ වගේම ස්වාමින් වහන්සේලාට උදෑසන ඉඳන් අපි බුද්ධ වන්දනාව දවසම බුද්ධ channel එක දාලා බණ අහන්න හදලා තියෙනවා. ඊළඟට ඒ ඉන්නේ සේවකයොත් හැම වෙලෙම බුදු ගුණ ටික හරි කනට කරලා කියලා දෙනවා. අපවත් වෙන වෙලාවට හරි සුගතිය කියන්න අවශ්‍ය ආගමික පරිසරය අපි උපරිම හදලා උන්වහන්සේලාට ජීවිතයේ අන්තිම කාලේ කරපු පින්දහම් කුසල් දහම් මෙනෙහි කරගෙන හවසට හොඳ බුද්ධ වන්දනාවක් ගිලන්පස වන්දනාවක් කරනවා. මේ වගේ ආගමික පරිසරය උපරිම හදලා තියෙනවා. බොහෝ දුරට අපි ළඟට එන ස්වාමින් වහන්සේලාගෙන් වැඩිපුරම ඉන්නේ ආරණ්‍යගත එක්ක හුදකලා බණ භාවනා කරලා හොඳ ගුණයහපත් ජීවිත ගත කරපු අය. ඒකට හේතුව දැන් පන්සල් වල ස්වාමින් වහන්සේලා සමාජ සේවා කටයුතු විශාල ප්‍රමාණයක් කරනවා. උන්වහන්සේලා දහම් පාසල් කරනවා, සමිති සමාගම් කරනවා, එක්ක ඉස්කෝලේක උගන්වනවා. මිනිස්සු වෙනුවෙන් එක්ක දානෙට පාංශුකෝට පිරිතට ඒවට යොමු වෙනවා. සමාජي සමහරු පන්සල් වල ස්වාමින් වහන්සේලාට නොඑක් බැන බැන දොස් කිය හිටියත් උන්වහන්සේලා සමාජයත් එක්ක ජීවත් වෙන නිසා සලකන්න කවුරු හරි ඉන්නවා. දායක සභාවක් හරි ඉන්නවා. හැබැයි ආරණ්‍ය ක්‍රමයේ තුල බොහෝ වෙලාවට සමහරු පැවිදි වෙච්ච ගමන් මුදල් පරිහරණය අතහරිනවා. එතකොට මුදල් අතේ කිසිම සතයක් නැහැ. සමහරු බස් වල යන්නේ කූපන් වල. දායක සභාවක් නැහැ. සමිති සමාගමනුත් නැහැ. සමහරු ගෙදරින් ආවත් කියනවා ආයෙ එන්න එපා බැඳීම් ඇති වෙනවා කියන. කැමති නැහැ කියනවා ගෙදරින් එනවට. එතකොට ගෙවල් වල තියෙන සම්බන්ධතාවත් අවුරුදු ගාණක් යනකොට නැති වෙනවා. සමහරු ආරණ්‍යෙන් ආරණ්‍යට එක්ක පින්ඩපාති කරගෙන ගල්ලෙන් වල කැලෑවල් වල අවුරුදු 10 15 එහෙම භාවනා කරපු ස්වාමින් වහන්සේලා ඉන්නවා අපි ළඟ. උන්වහන්සේලා හොඳ සිල්වත් ජීවිත ගත කරලා හොඳට බණ භාවනා කරන පින්ඩපාතේ ගිහිල්ලා අවුරුදු ගණන් එහෙම ජීවත් වෙලා හැබැයි ලෙඩක් දුකක් හැදිලා උත්පල වෙලා එක්තැන් වුණාට පස්සේ ගෝලයක් හදලා නැහැ. පන්සලක් හදලා නැහැ. දායක සභාව නැහැ. සමිති සමාගම් නැහැ. අතේ සතයක් නැහැ. අන්ත අසරණයි බේත් ටිකක් ගන්න විදිහක් නැහැ. ඊළඟට බොහෝ වෙලාවට සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා පන්සලක බේත් ටික දීලා සිවුර හොදලා යන්තම් තියාගන්න පුළුවන් නම් බොහෝ වෙලාවට එහෙම සලකලා තියාගන්න. හැබැයි අපිට ගොඩක් ගෙනහලා බාර දෙන්නේ එහෙමත් තියාගන්න බැරිම ස්වාමින් වහන්සේලා ඉන්න. ඒ කියන්නේ යම් කිසි මොලේ ස්නායු ආබාධ, ස්නායු මැරිලා, කල්පනාව නැහැ. ඊළඟට සාමාන්‍ය එක්කෙනෙකුට දෙන්නෙකුට පාලනය කරගන්න අමාරුයි. ඒ වගේ බොහෝ ස්වාමින් වහන්සේලා අපි ළඟ ඉන්නවා. ඉතින් අපි උන්වහන්සේලා මේ ශාසනය තුල බොහෝ ගුණ ධර්ම රැකපු පන්සල් 2-3 නායකකම් දරපු අයත් මගේ ළඟ ඉන්නවා. වයසට ගියාට පස්සේ ඉතින් කවුරුත් නැතුව ජීවිතය අසරණ වෙන අය ඉන්නවා. ඉතින් අපි බොහොම සද්ධාවෙන් මේ කටයුතු සිදු කරනවා. අපිට හොඳ වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. අපිට ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒ උපකාර කරන අයත් ඉන්නවා. ඊට අමතරව අපි විශේෂඥ වෛද්‍යවරුන්ටත් විටින් විට ඒ අසනීපano ස්වාමින් වහන්සේලා යොමු කරනවා. ආයුර්වේද වෛද්‍යවරුත් අපිට වෙනම ඉන්නවා. හොඳ සේවක පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේලාට
ඔබ වහන්සේලාගේ තොරතුරු මොකද අපි ඉදිරියේ තවත් ගිලන් කුටි 25ක් ඉදි කරනවා. දැනට අපිට ස්වාමීන් වහන්සේලා 25කට 23 නමකට පමණ උපරිම පහසුකම් ඇතුව ඒ ආරාමේ රැක බලා ගන්න. මේ පහසුකම් ඔක්කොම දැනට හදලා තියෙනවා. අපි තව ආයුර්වේද ගොඩනැගිල්ලක් හදනවා. සියලු පංචකර්ම ප්‍රතිකාර ස්වාමීන් වහන්සේලාට නොමිලේ කරන්න. ඒ වගේම තවත් ගිලන් කුටි රැසක් ඉදි කරන නිසා බොහෝ ස්වාමීන් වහන්සේලා එනවා. දැනට ඔබ වහන්සේලාගේ ප්‍රදේශවල පන්සල්වල වේවා ආරණ්‍යවල වේවා කොහේ හෝ මේ ශාසනය තුල ಗುಣධර්ම රැකලා වයසට ගිහිල්ලා කවුරු සලකන්න කෙනෙක් නැතුව අසරණ වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න. මේ ධර්ම දේශනාව අවසානයේ ඔබට අපේ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දුරකථන අංක නිවේදක මහත්මයා දැනුම් දෙයි. ඒවා ලියාගෙන කතා කරලා වෛද්‍ය වාර්තා එක්ක අපිට කලින් දැනුම් දෙන්න. අපිට ඉඩක් ලැබිච්ච ගම අපි උන්වහන්සේලා ඇතුළත් කරගන්නවා. ඉතින් ওই කාරණයක් දැනුම් දෙන අතරතුර විශේෂයෙන් අද දවසේ අපි මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින වගේම අද වෙනකොට මේ ලංකාවේ බුද්ධ ශාසනය තුල වර්තමානයේ මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් අපිට සිහි කර කර යම් ප්‍රදේශයක වැඩ හිටියත් හැරිලා හරි වන්දනා කරන්න පුළුවන්ව වැඩ හිටිය පූජනීයම නායක හාමුදුරන් වහන්සේ තමයි නාවිනේ අරියධම්ම නායක හාමුදුරන් වහන්සේ අපවත් වී වදාළේ. උන්වහන්සේ මහා පුදුම සම්පතක් අපිට හිටිය. උන්වහන්සේගේ දහම් දැනුම ගැන ගත්තොත් උන්වහන්සේගේ ජීවිත කතාව ගැන දේශනාවක් තියෙනවා. ඔබ අන්තර්ජාලය අහලා බලන්න. උන්වහන්සේ කියන බණකට අවුරුදු 7-8 වගේ පුංචි වයසේ ගෙදර ඉන්නකොට මෛත්‍රී භාවනාව ගැන සමාධිය ගැන ලොකු දැනුමක් නැහැ. හැබැයි වාඩි වෙලා භාවනා කරනකොට හිත සමාධිගත වෙනවා. අවුරුදු 7-8 දී එහෙම භාවනා කරලා හිත සමාධිගත වෙච්ච කෙනෙක්. රැ එළි වෙනකන් නිදාගත්තත් මෛත්‍රී සමාධියෙන් හිත පවතින. ඒ විදිහට හිත වැඩිච්ච කෙනෙක්. උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ අභිධර්ම පිටකේම කටපාඩමින් දරාගෙන වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. සූත්‍ර දේශනා එකපාරක් බැලුවා නම් දේශනා කටපාඩම්. උන්වහන්සේ ධම්මපදේ කටපාඩම් කරපු හැටි මට ස්වාමීන් වහන්සේ නමක් කියනවා. අතු ගාන ගම මිදුල අතු ගානකොට චුට්ටක් අතු ගාලා ධම්මපද පොත තියාගෙන පෙරලලා බලනවා. ආයි ටිකක් අතු ගාලා ආයි පිටුවක් පෙරලනවා. මෙහෙම දවස් 2-3ක් මිදුල අතු ගාලා ඉවර වෙනකොට මුළු ධම්මපදේම කටපාඩම්. ඒ වගේ යම් දේශනාවක් කියවුවද බැලුවද ඒ බැලූ සැනින් කටපාඩමින් දරා ගන්න පුළුවන් මුළු ත්‍රිපිටකයේම දරාගෙන වැඩ හිටිය වර්තමානයේ බොහොම සිල්වත් ගුණවත් අපිට හිටපු එකම පූජනීය නායක හඳුරන් වහන්සේ හැටියට මේ ලංකා භූමියේ වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම ස්වාමින් වහන්සේ තමයි පූජනීය නාවිනේ අරියධම්ම නායක හඳුරන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරාගෙන යන කෙනෙක්. ඉතින් වර්තමානයේ අපිට බෝධිසත්වයෙක් වගේ මේ රටේ වැඩ හිටිය කෙනෙක්. ඉතින් උන්වහන්සේට අපි මේ රැස් කරගන්න සියලු පින් උන්වහන්සේටත් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් සම්බුද්ධත්වයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා කියලා අපි සාදු කියලා උන්වහන්සේට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ගොතටුවේ පදිංචි ස්වර්ණා ගණේගොඩ මහත්මිය, ඕමානේ ලතා ජයවර්ධන, ඒ වගේම පියසීලි සීතා අශෝකා යන සොහොයුරියන් ඇතුළු පවුලේ හැම දෙනාම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඉතින් මේ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබේ පවුල්වල සුජීවත්ව ඉන්න දූ දරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වතුන් නමෙන් මිය පරලොව ගිය බේලින් ජයවර්ධන, සෝමලතා යන දෙමාපියන්, ඒ වගේම ජයවර්ධන, නිමල්, කීර්ති, හේමා, චන්ද්‍රලතා යන සොයුරියන්, එම් ගණේගොඩ ස්වාමියා, ඒ වගේම අම්බලන්තොට PNA අබේගුණවර්ධන, ඒ වගේම සුමනාවතී කියන දෙමාපියන්,
ඒ වගේම කරුණාරත්න සුදුසිංහ පියාණන් ධර්ම දේශනාවට සහභාගී වෙච්ච මේ හැම දෙනා නමින් මිය පරලෝකීය සියලු પરම්පරාගත ඥාති. මෙහිම කල්පනා කරගන්න නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ හැම දෙනාගේම પરම්පරාගත සියලු ඥාති සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්මනාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් දායකත්වයේ දරූ පින්වත් ඔබ හැම දිනාමත් ධර්ම ශ්‍රවණී කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින හැම දිනාටම උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරන. කොහොම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැමදිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැමදිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.